ආයුබෝවන් හිත මිතුරනි. අද අපි ඔබ වෙත ගෙනාවේ මේ දවස්වල ඇති අධික හිරු රශ්මිය සහ සමය පිළිකා පිළිබඳව ඔබ දැනගත යුතුම කරුණු කීපයක්. අධික හිරු රශ්මිය සහ සමය පිළිකා. දැන් පවතින දැඩි හිරු රශ්මිය ඍජුවම පිළිකාකාරකයක් ලෙස හැඳින්විය නොහැකි වුණත් හිරු එළියේ අඩංගු පාරජම්බුල කිරණ UV rays සමය පිළිකා ඇති කිරීමට ඇති ප්‍රධානතම සාධකයයි. 1. හිරු එළිය පිළිකා ඇති කරන්නේ කෙසේද? හිරු එළිය පාරජම්බුල කිරණ වර්ග දෙකක් ප්‍රධාන වේ. UVA කිරණ සමේ ගැඹුරට ගොස් සම වයසට යවීම සහ රැලි වැටීම ඇති කරයි. UVB කිරණ සම මතුපිට පිලිසීම සන්බර්න් ඇති කරන අතර සෛලවල DNA වලට ඍජුවම හානි කරයි. සෛලවල DNA වලට මෙලෙස හානි වූ විට ඒවා අසාමාන්‍ය ලෙස බෙදීම ආරම්භ වන අතර එය පිළිකාවක් දක්වා වර්ධනය විය හැකිය. 2. සමය පිළිකාවක මූලික ලක්ෂණ ABCDE නීතිය. සමේ ඇතිවන ලප හෝ උපන් ලප පිළිකාකාරක දැයි හඳුනා ගැනීමට ලෝක පිළිගත් ABCDE ක්‍රමය භාවිතා කළ හැකිය. A. ඇසිමෙට්‍රි අසමමිතිය. ලපයක මැදින් ඉරක් ඇන්දොත් දෙපැත්ත සමාන නොවීම. B. බෝඩර් සීමාව. ලපයේ වටේ සීමාව රළු කඩතුරු සහිත හෝ අපැහැදිලි වීම. C. කලර් වර්ණය. එකම ලපය තුල කළු, දුඹුරු, රතු හෝ නිල් වැනි වර්ණ කිහිපයක් තිබීම. D. ඩයමීටර් විෂ්කම්භය. ලපයේ පැන්සලක මකන කැබැල්ලකට වඩා මිලිමීටර් 6 විශාල වීම. E. ඉවෝල්විං වෙනස් වීම. කාලයත් සමග ලපයේ හැඩය, ප්‍රමාණය හෝ වර්ණය වෙනස් වීම. වෙනත් ලක්ෂණ සුව නොවන තුවාල. සමේ ඇතිවන අලුත් ගැටිති. සම මතුපිට කොරළමෙන් ඉවත්වීම හෝ ලේවහනය වීම. 3. හිරු රශ්මියෙන් ආරක්ෂාව වන අයුරු වැළැක්වීමේ පියවර. දැඩි හිරු රශ්මිය පවතින කාලයක සම ආරක්ෂා කර ගැනීමට පහත පියවර අනුගමනය කිරීම ඉතා වැදගත් වෙයි. උච්චතම වේලාවන් මගහරීම. පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා කාලය තුල හිරු රශ්මිය ඉතා තදින් පවතින බැවින් එම කාලය තුල ඍජුව අවුවට නිරාවරණය වීම හැකියතාක් අවම කරන්න. හිරු ආවරණ ආලේපන සන්ස්ක්‍රීන් අවුවට යාමට විනාඩි 20කට පෙර SPF 30 හෝ ඊට වැඩි අගයක් ඇති සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න. සෑම පය දෙකකට වරක් ඒ නැවත ආලේප කිරීම වැදගත් වේ. ආරක්ෂිත ඇඳුම් සම හොඳින් ආවරණය වන සැහැල්ලු ඇඳුම් අඳින්න. තද වර්ණ සහිත ඇඳුම් හිරු කිරණ වලින් වැඩි ආරක්ෂාවක් ලබා දී. කුඩ සහ තොප්පි පුලුල් වාටියක් සහිත තොප්පි සහ පාරජම්බුල කිරණ වලින් ආරක්ෂාව දෙන UV ප්‍රොටෙක්ටඩ් කුඩ භාවිතා කරන්න. ඇස්වල ආරක්ෂාව. UV ආරක්ෂාව සහිත අවකන්නාඩි සන්ග්ලාසස් පැළඳීමෙන් ඇස් වටා ඇති සියුම් සම ආරක්ෂා කරගත හැක. විජලනයෙන් වැළකීම. අධික උෂ්ණත්වය නිසා සම වියලීම වැළැක්වීමට දිනකට ප්‍රමාණවත් තරවා අවම ලීටර් 2-3ක් ජලය පානය කරන්න. අවසාන වශයෙන් ඕනෑම රෝගයක් මෙන් සමය පිළිකා මූලවදයේදී හඳුනා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. ඔබේ සමේ අසාමාන්‍ය වෙනසක් දුටුවහොත් වහාම සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ඩර්මටොලොජිස්ට් හමුවීම වඩාත් සුදුසුය. මේ සාමාන්‍ය දැනුවත් කිරීමක් පමණක් වන අතර රෝග ලක්ෂණ ඇතනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය. තවත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙකුට දැනගැනීමට ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.